වාසනාව තියෙනවා නම් කිරින්චි ලොට් එක හැංගිලා එන මෙන්න මේ මැණික් ගලක් ඔයාටත් හම්බෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ඊටාම වටින ඊටාම දුර්ලභ ටාෆයිට් කියන හරි ලස්සන මැණික් ගල. ඉතින් මේක කිරින්චි ලොට් එක හැංගිලා එන්න හේතුව තමයි මේ ගල කිරින්චි ගලක් වගේමයි. මේකේ බොඩි එක පිහිටන්නේ කිරින්චි ගලක බොඩි එකමයි මේ ටාෆයිට් මැණික් ගලෙත් පිහිටන්නේ. ඉතින් අන්න ඒ නිසා පතල් මිනිස්සුන්ට වැරදිලා කිරින්චි ලොට් වලට දාලා ටාෆයිට් ගල් ආපු අවස්ථා සෑහෙන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කිරින්චි ලොට් එකක් කැරට් එක අපි ගන්නේ රුපියල් 10යි 20යි නැත්නම් රුපියල් හොඳම ලොට් යන රුපියල් 50යි නැත්නම් 100යි. ඒ වගේ මිලකට තමයි කැරට් එක ගන්න කිරින්චි ලොට් එක. ඉතින් ඒ කිරින්චි ලොට් එකේ ටාෆයිට් ගලක් තිබ්බොත් ටාෆයිට් ගලක් කැරට් එක ලක්ෂ 3-4 10 15 යන වෙලාවලුත් තියෙනවා. ඉතින් බලන්න කොච්චර මිල පරතරයක් තියෙනවද කියලා මේ ටාෆයිට් සහ කිරින්චි අතර. ඉතින් හම්බුනොත් වාසනාව තමයි. ඉතින් මේක අඳුරගන්න නම් ඕගොල්ලෝ ගාව මෙන්න මේ කාඩ් එකක් අනිවාර්යෙන් තියෙනවා. මේකෙන් තමයි මේක තමයි ස්පිනල් කාඩ් එක. මේකේ තමයි අපි සෆාය ගලක් සහ ස්පිනල් ගලක් වෙන් කරලා අඳුරගන්නේ මේ කාඩ් එකෙන්. මොකද සෆාය ගල ඩබල් රිෆ්ලෙක්ටිව් හින්දා මේකෙන් බැලුවාම සෆාය ගල ඩබල් එක පේනවා මේකේ. එතකොට ටාෆයිට් ගලත් අන්න එහෙමයි. ටාෆයිට් ගලෙත් වාක්කුවක් තියෙනවා. ඉතින් මේකෙන් ඩබල් රිෆ්ලෙක්ටිව් ගලක් බැලුවාම ඒක ඩබල් වෙලා පෙන්වනවා. ඉතින් ඩබල් වෙනවා කියන්නේ මේක හොඳ ආලෝකයේ තියෙන දිහාවකට මෙන්න මේ විදිහට අල්ලලා මේක මැදින් ගල තියලා හොම දෙපැත්තට කරකෙව්වහම ලයිට් එක නිම්නින් පත් වෙනවා වගේ පත් වෙනවා. ඒක තමයි ඩබල් වෙනවා කියන්නේ සරලවම. එතකොට කිරින්චි ගලක් එහෙම ඩබල් වෙන්නේ නැහැ. සෆාය ගලක් එහෙම ඩබල් වෙනවා. ඒ කියන්නේ මෙහෙම මේක ගල මැදින් තියලා මෙහෙම කරාම ගල ලයිට් එක නිමිනවා පත් වෙනවා වගේ අපිට පේනවා. ඉතින් ඒක තමයි ඩබල් වෙනවා කියන්නේ. ඉතින් කිරින්චි ලොට් එකක් අරගෙන ඔයා ගලෙන් ගල බලනකොට හදිස්සියේ එක ගලක් තිබුණොත් මෙන්න මේ විදිහට ඩබල් වෙන සමහර විට ඒක ටාෆයිට් ගලක් වෙන්න පුළුවන්. සමහර විට තද රතු ගලක් වුණොත් සමහර විට රබහ කෑල්ලක් වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් chance එකක් තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ කලර්ස් ටිකකින් වගේ ආවොත් දම් පාට රෝස පාට රෝස දම් වගේ මෙන්න මේ තියෙන පාටවල් වලින් ආවොත් ටාෆයිට් ගලක් වෙන්න ඉතාම ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ටාෆයිට් ගලක UV එකත් වැඩ කරනවා. ඉතින් අන්න ඒ නිසා කිරින්චි ලොට් එකක් ගත්තාම නිකම් අතාරින්න එපා. රුපියල් 5000ට අරන් රුපියල් 6000ට විකුණලා කිරින්චි ලොට් එක අතාරින්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් පුළුවන් නම් පොඩි වෙලාවක් අරගෙන ගලෙන් ගල බලන්න එක ගලක් හරි ඩබල් රිෆ්ලෙක්ටිව් එක වැඩ කරනවද කියලා. මොකද හදිස්සි හරි එක ගලක් වැඩ කරොත් පරම්පරාවම ගොඩ යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ මැණික් කියන්නේ හරිම වාසනාවන්ත, හරිම සුන්දර, හරිම ආදරණීය රස්සාවක්. ඉතින් මේ මැණික් කර්මාන්තය ඇත්තටම බොක්කෙන්ම කරගෙන යන කෙනෙකුට එක පාරට තමයි හරියන්නේ. කරගෙන අවුරුදු ගාණක් කරගෙන ගිහිල්ලා ඇත්තටම බොක්කෙන් හදවතින් අවංකව කරන මිනිස්සෙකුට එක පාරට මැණික් ගලක් හම්බෙලා ගොඩ යන අවස්ථාව මේ රත්නපුර ප්‍රදේශයේ සෑහෙන්න තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මොන බිස්නස් එක කරත් හදවතින්ම ඒකට අවංකව වැඩ කරන්න. එතකොට සමහර වෙලේ කිරින්චි ලොට් එකක දාලා ටාෆයිට් එකක් ඔයාටත් හම්බෙන්න පුළුවන්. ඉතින් මාකට් එකේදී කිරින්චි ලොට් එකක් හම්බුනහම අහපව් එකපාරට අදාරින්න එපා කිරින්චි ගන්න නැහැ කියලා. පොඩි ගාණක් නම් අරන් දාලා තියන්න. ඉන්න ගමන් ගලෙන් ගල බල්ලා සමහර විට පෙර තියෙන වාසනාවකට හරි ගලක් කැරකිලා එන්න පුළුවන්. ඉතින් ඔයාලා ළඟ අනිවාර්යෙන් මෙන්න මේ කාඩ් එකක් තියෙන්න ඕනේ වැඩේට. ඉතින් මේ කාඩ් එක ළඟ තියාගන්න. මේක ස්පිනල් කාඩ් කියලාත් කියනවා, ඩබල් කාඩ් කියලාත් කියනවා. ඉතින් මෙන්න මේකේ හොඳ ඔරිජිනල් කාඩ් එකක් ගන්න. ඩබල් රිෆ්ලෙක්ටිව් එක බලන්න මේ කාඩ් එක ඕනි. ඉතින් මේ මැණික් කර්මාන්තය කියන්නේ දිනෙන් දින දියුණු වෙන එන්න අලුත් තාක්ෂණය මේකට එකතු වෙන හරි ඉස්සරහට ලොකු අනාගතයක් තියෙන කර්මාන්තයක්. ඉතින් ඒ හින්දා ඉතින් අනිත් එක තමයි ඉතින් මේ මැණික් ගල් රත්තරන් වගේ තමයි මේ මැණික් ගල් එන්න මිල වැඩි වෙනවා. ඉතින් මේ මැණික් කියන දේ කවදාවත් මිල අඩු වෙලා යන්නේ නැහැ. එන්න මිල වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් හැම වෙලාවකම මැණිකක් අරන් දාලා තියන්න පුළුවන් නම් කවදා හරි ඔයාගේ ළමයට හරි එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ කිරින්චි ලොට් එකක් වගේ ආවත් ඒ නිසා අතාරින්න එපා. ටාෆයිට් ගලක් තියෙයි කියලාම නෙවෙයි. අරන් දාලා තියන්න. පොඩි ගාණක් නම් අරන් දාලා තියන්න. මොකද කාලයත් එක්ක මේකේ වටිනාකම එන්න වැඩි වෙනවා. අපිට දැන් සාමාන්‍යයෙන් ඉඩම් තියෙන්නේ. ඉඩමක් වගේ එහෙම එකපාරට අපිට අරන් දාලා තියන්න බෑනේ. සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් 15ක් වෙනවා ඉඩමක් මේන්ටේන් කරන්න ඕනේ.
ලේසි පාසු දෙයක් නෙවෙයි ඉඩමක් ගන්නවා කියන්නේ. ඉතින් මැණිකක් කියන්නේ මේ චූටි දෙයක්. ලක්ෂ 10ක මැණික් ගාලා මෙන්න වගේ පොඩි සයිස් එකකට තමයි එන්නේ. ඉතින් අපිට මේන්ටේන් කරන්න ලේසි, බලා ගන්න ලේසි. ඉතින් අන්න ඒ හින්දා හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ ජෙම් කියන්නේ. ඒක ජුවලරි එකකට අල්ලන ගලක් විතරක්ම නෙමෙයි මේ මැණිකක් කියන්නේ හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් අන්න ඒ නිසා කිරින්ච ලොට්ටයක්වත් අතාරින්න එපා. හොඳ ලොට්ටයක් આવුත් අරන් දාලා තියන්න. කවදාවත් මේවා පරදින්නේ නැහැ මේ ගල් වලින්. ඉතින් මේ ටික තමයි අපිට කියන්න ඕනේ අද ඔයගොල්ලන්ට. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් මැණික් සම්බන්ධව දැනගන්න ඕන නම් අපේ බයෝ එකේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. මැසේජ් සෑහෙන ප්‍රමාණයක් එනවා. ඉතින් අපි පුළුවන් වෙලාවක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු හැමෝටම ජය වේවා.